බොහෝ විට මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ කොලජන් එකක් පාවිච්චි කරලා ඇත්තටම අපිට ප්‍රතිඵලයක් ලැබෙනවද? මේ අපි මිල දීලා ගන්න එකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්න නම් අපි කොහොමද පාවිච්චි කරන්න ඕනේ? ඒ වගේම මේක පාවිච්චි කරනවා නම් අවම ප්‍රමාණය කොච්චරක්ද? කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනද? මේ වගේ ප්‍රශ්න බොහෝ දෙනෙක් අහනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් අහන දෙයක් තමයි මේ හා සම්බන්ධව සායනික පරීක්ෂණ සිදු කරලා තියෙනවද? මේ පරීක්ෂණ වලින් මොනවද පෙන්වා දෙන්නේ? මෙන්න මේ වගේ කාරණා පවා අහන පිරිසක් මේ වෙනකොට නියුට්‍රීන්පෝ වටා එක්රොක් වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ විද්‍යානුකූල කාරණා පිළිබඳව විමසන එක ගැන. ඉතින් අද අපි බලන්න හදන්නේ ඇත්තටම මේ කොලජන් එකක් බීලා ප්‍රතිඵලයක් තියනවද? ඒක ඔබ ගන්නව නම් කොහොමද ගන්න ඕනේ? මෙන්න මේ කාරණා පිළිබඳව සංක්ෂිප්තව ඒකේ විද්‍යානුකූල ගැඹුරත් එක්ක තමයි මේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිළිබඳව දැනගෙන හොඳ ප්‍රතිඵලයක් ළඟා කරගන්න ඔබත් කැමති කෙනෙක් නම් දිගටම රැඳී සිටින්න නියුට්‍රීන්පෝ සමගින්. නියුට්‍රින්පෝ සමගින් ඔබේ ප්‍රතිකාර අදම අරබන්න www.nutrientposl.com වෙබ් අඩවියට පිවිසෙන්න. WhatsApp 07600 50620 වැඩි විස්තර 071 8යි 620යි 620. මුලින්ම බලමු අපි මේ කොලජන් එකක් පාවිච්චි කරන එකේ වැදගත්කමක් තියෙනවද එහෙම නැත්නම් බෙනිෆිට් එකක් ගන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් අපි ප්‍රෝටීන තියෙන ආහාර ගන්නවා. මේ ප්‍රෝටීන තියෙන ආහාරයක් අපේ ආමාශයට ගියාට පස්සේ ඒක ජීර්ණය වෙලා ජීර්ණයේ අන්තඵලය වෙන්නේ බොහෝ විට ඇමයිනෝ අම්ල. මේ ඇමයිනෝ අම්ල තමයි අපේ ශරීරයට උරාගන්නේ. උරාගත්තට පස්සේ අපේ ශරීරයේ අවශ්‍යතාවය අනුව ඒ ඇමයිනෝ ඇසිඩ් පූල් එකක තියාගෙන ඉඳලා විවිධ ප්‍රෝටීන් වර්ග නිෂ්පාදනය කරනවා. කෙරටීන් වෙන්න පුළුවන්, අපි මේ කතා කරන කොලජන් වෙන්න පුළුවන්, ඉලාස්ටින් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ප්‍රෝටීන හදනවා අපේ ශරීරයේ අවශ්‍යතාවය අනුව. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාදාමය. ඉතින් මේ කොලජන් එකක්, නේටිව් කොලජන් එකක්, එහෙම නැත්නම් ස්වභාවයේ තියෙන කොලජන් එකක් ඒ විදිහටම අපි ගත්තොත් එහෙම අපේ ශරීරය මෙන්න මේ ක්‍රියාවලියටම තමයි යටත් වෙන්නේ. ඒ කියන්නේ ආමාශයට ගිහිල්ලා ආමාශය තුල ජීර්ණය වෙලා ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය වෙලා අපේ ඇමයිනෝ ඇසිඩ් පූල් එකේ තියාගෙන ඉඳලා ශරීරයට අවශ්‍ය නම් මේවා දෙනවා. ඒ නිසා මේ නේටිව් කොලජන් එකක් ගත්තා කියලා අපි අර බලාපොරොත්තු වෙන සුවිශේෂී වූ කාරණා කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකට විසඳුමක් විදිහට වර්තමාන ලෝකයේ හයිඩ්‍රොලයිස් කොලජන් කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ හයිඩ්‍රොලයිස් කොලජන් කියලා කියනවා නම් සාමාන්‍ය මේ ඇමයිනෝ අම්ල තමයි ප්‍රෝටීන් වල මේ දිගු දාම විදිහට තියෙන්නේ. ඒවා කැබලි වලට කඩලා ඩයිපෙප්ටයිඩ්, ට්‍රයිපෙප්ටයිඩ් වගේ කුඩා කැබලි විදිහට තමයි මේ කොලජන් කියලා අද වෙනකොට වෙළඳ පොලේ තියෙන සප්ලිමන්ට්ස් වලට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකෙන් අමතර බෙනිෆිට් එකක් ලැබෙනවාද කියන කාරණේ අපි බලන්න ඕනේ. එහෙම නොවෙනවා නම් අපි අර අධික මිලක් දීලා එහෙම නැත්නම් ඉහළ මිලක් දීලා කොලජන් සප්ලිමන්ට් එකක් ගැනීමේ වැදගත්කමක් නැහැ. සාමාන්‍ය ප්‍රෝටීන් එකක් ගත්තා නම් එහෙනම් ඇති. ඒ කියන්නේ මස් හරි මාළු හරි බිත්තර හරි කව්පි කඩල මුං ඇට වගේ ප්‍රෝටීන් බහුල ආහාරයක් ගත්තා හා සමාන වෙනවා අපි නේටිව් කොලජන් එකක් ගත්තොත්. මේ හයිඩ්‍රොලයිස් කොලජන් එකක් ගත්තොත් අර අපි කතා කරපු ඩයිපෙප්ටයිඩ්, ට්‍රයිපෙප්ටයිඩ් වගේ දේවල් තමයි අපේ ශරීරයට ඇතුළත් වෙන්නේ. එහෙමනම් ඒ වගේ දේවල් ඇතුළත් වීම තුලින් අමතර බෙනිෆිට් එකක් ලැබෙන්න ඕනේ. එහෙම බෙනිෆිට් එකක් ඇත්තටම තියෙනවා විද්‍යානුකූලව මේ වෙනකොට අඳුරගෙන තියෙනවා. මේ විදිහට ඩයිපෙප්ටයිඩ්, ට්‍රයිපෙප්ටයිඩ් වගේ දේවල්. ඒ කියන්නේ හයිඩ්‍රොලයිස් කොලජන් එකක් අපි ගත්තට පස්සේ ඒ ඩයිපෙප්ටයිඩ්, ට්‍රයිපෙප්ටයිඩ් ඍජුවම අපේ රුධිරයට අවශෝෂණය කරනවා. මේ විදිහට අවශෝෂණය කරාට පස්සේ මේවා ප්‍රෝටීන විදිහට, ඇමයිනෝ අම්ල විදිහට ක්‍රියාත්මක වෙනවට අමතරව අපේ දේහය තුල සිග්නලින් ප්‍රොසෙස් එකකට දායක වෙනවා. එතනදි විශේෂයෙන්ම කරන කාරණයක් තමයි අපේ ෆයිබ්‍රෝබ්ලාස්ටර්ස් තියෙනවා. විශේෂයෙන්ම මේ ෆයිබ්‍රෝබ්ලාස්ටර්ස් කියලා කියන්නේ අපේ කොලජන් නිෂ්පාදනය කරන්න අවශ්‍ය සෛල. මෙන්න මේ සෛල නිෂ්පාදනය උත්තේජනය කරනවා. ඒ කියන්නේ කොලජන් හදන්න ඕන සෛල වැඩිවීමක් මෙතනදි සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි මේ කියන හයිඩ්‍රොලයිස් කොලජන් එකක් පාවිච්චි කරාම. අර නිකම්ම ප්‍රෝටීන් ගත්තා වගේ නෙමෙයි. ඊට අමතරව තවත් දෙයක් මෙතනදී සිද්ධ වෙනවා. ඒ තමයි හයිලුරොනික් ඇසිඩ් එක නිෂ්පාදනය වැඩි කරනවා. ඒ හයිලුරොනික් ඇසිඩ් එකෙන් අපේ සම ආශ්‍රිතව ජල වාෂ්ප ඉවත්ව යාම අවම කරනවා. ඒ කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කරනවා. ඒ වගේම අපේ සමේ ඉලාස්ටිසිටි එක වැඩි කරන්න අවශ්‍ය වෙන ප්‍රෝටීන් එකක් තමයි ඉලාස්ටින් කියන ප්‍රෝටීන් එක. මෙන්න මේ ඉලාස්ටින් කියන ප්‍රෝටීන නිෂ්පාදනය පවා උත්තේජනය කරනවා මේ හයිඩ්‍රොලයිස් කොලජන් එකකින්. ඒ කියන්නේ අර ඩයිපෙප්ටයිඩ්, ට්‍රයිපෙප්ටයිඩ් වගේ අණු වලින්. ඒ වගේම මෙතනදී තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මැට්‍රික්ස් මෙටලෝප්‍රෝටිනේස් කියලා එන්සයිම් එකක් තියෙනවා අපේ ශරීරේ. මෙන්න මේ එන්සයිම් එක වැඩිපුර තිබ්බොත් එහෙම අපේ කොලජන් තන්තු බිඳ වැටෙනවා.
ඉතින් ඒ නිසා මේ සිග්නලින් ප්‍රොසෙස් එකකින්ම හැකියාවක් ලැබෙනවා මේ අපි කතා කරපු එන්සයිම් එක නිෂ්පාදනය අඩාල කරන්න. ඒ නිසා මේ පියවර 3කින් මෙහිදී අපේ සමාශ්‍රිත ප්‍රදේශයට මේ හයිඩ්‍රොලයිස් කොලජන් කියන එක බලපෑම් ඇති කරනවා. එකක් තමයි මේ ෆයිබ්‍රෝබ්ලාස්ටර්ස් වැඩි කරලා කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා. ඒ වගේම සමේ ඉලාස්ටිසිටි එක පවත්ව ගන්න අවශ්‍ය ප්‍රෝටීන නිෂ්පාදනය වෙනවා. මීට අමතරව අපේ කොලජන් තන්තු බිඳ වැටීමට අදාළ එන්සයිම් එක අඩු කරලා බිඳ වැටීමේ වේගයත් අඩු වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා තුන නිසා සාමාන්‍ය ප්‍රෝටීන් ගන්නවට වඩා ඒ වගේම නේටිව් කොලජන් එකක් ගන්නවට වඩා හයිඩ්‍රොලයිස් කොලජන් එකක් පාවිච්චි කිරීම තුළින් අනිවාර්යයෙන්ම බෙනිෆිට් එකක් ලැබෙනවා කියලා සායනිකව මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. අපි මේ කොලජන් එකක් ගන්නේ අපේ සමෙහි නිරෝගී පැවැත්ම එහෙම නැත්නම් සම ලස්සන කරගන්න විතරක් නෙමෙයි. සායනික වශයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන් තවත් අවස්ථාවන් දෙකක් ගැන මම කතා කරන්න කැමතියි. ඒ තමයි අපේ අස්ථි සංදි ආශ්‍රිතව ඇතිවන වේදනාවන් වළක්වා ගන්න, අස්ථි සංදි ආශ්‍රිතව ඇති ගැටලු අඩු කරගන්නත් මේ කොලජන් කියන එක අපි පාවිච්චි කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ ව්‍යායාම් කරන අය, කාය වර්ධනය කරන අය සප්ලිමන්ට් එකක් විදිහට කොලජන් එකක් පාවිච්චි කරන්න උත්සාහ කරනවා. එතනදී එයාලා බලාපොරොත්තු වෙන්නේ ලිගමන්ට්ස්, ටෙන්ඩන්ස් වගේ දේවල් වලට ඩැමේජ් වෙනවා එයාලා එක්සර්සයිස් කරද්දී. අන්න ඒවා නැවත රිපෙයාර් කරගන්න. එතකොට ප්‍රධාන අරමුණු තුනක් ගැන අපිට කතා කරන්න පුළුවන්. රූපලාවන්‍ය ශාස්ත්‍රයේදී සමේ නිරෝගී පැවැත්ම තහවුරු කරගන්න ඇතැම් අය උත්සාහ කරනවා. ඇතැම් අය දණහිස් වගේ දේවල් සංදි ආශ්‍රිත ගැටලු අවම කරගන්න කොලජන් වගේ දේවල් පාවිච්චි කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාශීලී අය එහෙම නැත්නම් ක්‍රීඩා කරන අය තමන්ගේ මාංශ පේශි වලට ටිෂුස් වලට ඩැමේජ් වුනහම ඒවා නැවත යථා තත්ත්වයට පත් කරගන්න උත්සාහ කරමින් කොලජන් එකක් භාවිතා කරනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අවස්ථා තුන සම්බන්ධයෙන්ම ක්ලිනිකල් ට්‍රයල්ස් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. ඒ ක්ලිනිකල් ට්‍රයල්ස් පදනම් කරගෙන අපි මේ කොලජන් එකක් භාවිතා කරද්දී ඒක භාවිතා කරනවා නම් සිග්නිෆිකන්ට් ඩිෆරන්ස් එකක් ඇති වෙන්න. ඒ කියන්නේ කැපී පෙනෙන වෙනසක් ඇති වෙන්න ගත හැකි මාත්‍රාවන් පිළිබඳව අදහසක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හා සම්බන්ධව සිදු කරලා තියෙන ක්ලිනිකල් ට්‍රයල්ස් අධ්‍යයනය කරද්දී මට දක්නට ලැබිච්ච කාරණේ තමයි සාමාන්‍යයෙන් මේ ස්කින් එක ආශ්‍රිතව යම්කිසි වෙනසක් බලාපොරොත්තු වෙන කෙනෙක් මේක පාවිච්චි කරනවා නම් අවම වශයෙන් හයිඩ්‍රොලයිස් කොලජන් වලින් මිලිග්‍රෑම් 2500ක්. ඒ කියන්නේ ග්‍රෑම් 2.5ක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක මම පැහැදිලි කරනවා නම් සිග්නිෆිකන්ට් ඩිෆරන්ස් එකක් ඇති වෙන්න. කියන්නේ කැපී පෙනෙන වෙනසක් ඇති වෙන්න අවම වශයෙන් අපට සිද්ධ වෙනවා මේ හයිඩ්‍රොලයිස් කොලජන් වලින් ග්‍රෑම් 2.5ක් පාවිච්චි කරන්න මේ කියන්නේ දිනකට. ඉතින් මේ වගේ කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනද අවම ප්‍රතිඵලයකට යන්න. සාමාන්‍යයෙන් සති 8ක කාලයක්වත් පාවිච්චි කරාට පස්සේ තමයි මේකේ කැපී පෙනෙන වෙනසක් ඇති වෙනවා කියලා මේ ක්ලිනිකල් ට්‍රයල්ස් වලින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ සම ආශ්‍රිත නිරෝගී පැවැත්ම තහවුරු කරගන්න රූපලාවන්‍ය අවශ්‍යතාවයක් මත කොලජන් එකක් පාවිච්චි කරනවා නම් ග්‍රෑම් 2.5ක් එහෙම නැත්නම් මිලිග්‍රෑම් වලින් 2500ක් අවම සති 8ක කාලයක් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට අපි බැලුවොත් එහෙම සාමාන්‍ය මේ අස්ථි සංදි ආශ්‍රිතව වේදනාවන් අවම කරගන්න මේ සංදිවල නිරෝගී පැවැත්ම තහවුරු කරගන්න ඔබ කොලජන් එකක් පාවිච්චි කරනවා නම් එතනදී ක්ලිනිකල් ට්‍රයල්ස් වලින් පෙන්වා දීලා තියෙන්නේ සාමාන්‍ය ග්‍රෑම් 5-10ත් අතර ප්‍රමාණයක් එක් දිනකට සති 8ක කාලයක්වත් පාවිච්චි කරොත් තමයි සිග්නිෆිකන්ට් ඩිෆරන්ස් එකක් ඇති වෙන්නේ. ඉතින් ඔබට සංදි ආශ්‍රිතව ගැටලුවක් නිසා ඔබ කොලජන් එකක් පාවිච්චි කරනවා නම් එතනදී ග්‍රෑම් 5ක ප්‍රමාණයක්වත් සති 8ක කාලයක් පාවිච්චි කරාම වෙනසක් දැක ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම සාමාන්‍ය ක්‍රීඩකයන් භාවිතා කිරීම සම්බන්ධයෙන් කතා කරොත් එහෙම Tamanගේ මේ රිකවරි ප්‍රොසෙස් එකට මේක පාවිච්චි කරොත් ග්‍රෑම් 15කට වඩා වැඩි ප්‍රමාණයක් දිනකට පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. ඒ අයත් සති 8ක කාලයක්වත් අවම වශයෙන් පාවිච්චි කරන්න ඕන වෙලා තියෙනවා. පෝෂණ වේදිකයෙකු විදියට මම කියන්න ඕන කාරණයක් තමයි මේ කොලජන් නිෂ්පාදනය කියන එකට මේ කොලජන් විතරක් එහෙම නැත්නම් ඒකට අවශ්‍ය වන ඇමයිනෝ ඇසිඩ් ටික විතරක් අපේ ශරීරයේ තිබ්බා කියලා මේ කොලජන් හදන්න බෑ. ඒකට අවශ්‍ය වන පූරජ ද්‍රව්‍ය තියෙනවා විශේෂයෙන්ම විටමින් C වගේ දේවල්, ඒ වගේම කොපර් සින්ක් වගේ දේවල් අත්‍යවශ්‍යයි. ඒවා හරියට තිබුණොත් විතරයි අපේ දේහය තුළ මේ කොලජන් නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ කොලජන් සප්ලිමන්ට් එකක් ගත්තොත් විටමින් C එකක් එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ සප්ලිමන්ට් එකක් විදිහට මේක ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට මේ කොලජන් එක ගන්න ගමන් දෙහි යුෂ එකක් එහෙම නැත්නම් දොඩම් යුෂ එකක් පානය කරන්න පුළුවන් නම්
මේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ කොලජන් එකක් බොන්න ඕන වෙලාව ගැන මගෙන් බොහෝ දෙනෙක් අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඒකත් පැහැදිලි කරන්නම් මෙහෙම. ඔබ ප්‍රෝටීන බහුල ආහාරයක් සමග මේක ගත්තොත් එහෙම අවශෝෂණයට ඇති ඉඩකඩ අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ මේක ගන්න සුදුසුම වෙලාව තමයි empty stomach. ඒ කියන්නේ හිස් බඩට උදෑසන අවදි වෙච්ච ගමන් ගන්න පුළුවන් නම් පහසුවෙන් මේක අවශෝෂණය කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ ආහාරයක් අරගෙන පැය දෙකකට පස්සේ ඔබේ ආමාශය හිස් වෙනවා. අන්න ඒ අවස්ථාවේ ගන්න පුළුවන් නම් අපේ අපේක්ෂිත ප්‍රතිඵලය ළඟා කරගන්න අපට පහසු වෙනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕන කාරණයක් තමයි ඔබ කොලජන් එකක් ගත්තත් ඔබේ දේහය තුල දැනට තියෙන කොලජන් විනාශ වෙන විදිහට ඔබ ඉන්නවා නම් මේකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ අවුවට නිරාවරණය වීම නිතරම සිද්ධ වෙනවා නම්. ඒ වගේම ඔබ අධික විදියට සීනි පාවිච්චි කරනවා නම්, ඒ කියන්නේ පැණි රස ආහාර ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම්. එහෙම නැත්නම් ඔබ මේ වෙනකොට දියවැඩියාව වගේ රෝගී තත්ත්වයෙන් පෙළෙන ගමන් රුධිරයේ සීනි මට්ටම හරියට පාලනය කරගන්නේ නැත්නම් ඔබට අවශ්‍ය ප්‍රතිඵලයට ළඟා වීමට හැකියාවක් නැහැ. ඉතින් මේ පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙලා කටයුතු කරනවා නම් ඔබට පුළුවන් වෙනවා ඔබේ දේහය තුල හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න මේ කොලජන් සප්ලිමන්ට් එකක් පාවිච්චි කළා. ඉතින් ඇත්ත වශයෙන්ම කියන්න ඕන කාරණයක් තමයි මොනවා හරි සප්ලිමන්ට් එකක් විදිහටම ලබා ගැනීම කියන කාරණේ අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඔබ දිනපතා ඔබේ ආහාරයට ප්‍රෝටීන් බහුල ආහාර එකතු කරගන්නවා නම් ඔබේ දේහය තුල ඇමයිනෝ ඇසිඩ් පූල් එකක් හැදෙනවා. ඒ පූල් එකෙන් ඔබේ දේහයේ අවශ්‍යතාවය අනුව විවිධ ප්‍රෝටීන් වර්ග නිෂ්පාදනය කිරීම සිදු කරනවා. ඊට අදාළ පූරජ ද්‍රව්‍ය වන විටමින් කනිජ වගේ දේවල් ඔබේ දේහය තුල නිසි පරිදි තියෙනවා නම් තමයි මේවා අවශ්‍ය පරිදි හැදෙන්නේ. හැබැයි අපි වයස්ගත වීමත් එක්ක මේ වගේ කොලජන් වගේ ප්‍රෝටීන විශේෂයෙන්ම නිෂ්පාදනය අඩාල වෙන්න පුළුවන්. අර ෆයිබ්‍රෝබ්ලාස්ටර්ස් වගේ සෛල ප්‍රමාණය අඩුවීම යටතේ. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවකදී කොලජන් එක සප්ලිමන්ට් එකක් විදිහට භාවිතා කිරීම තුළින් මම අර කියපු අමතර බෙනිෆිට් එක ලැබෙනවා. ඒ කියන්නේ ෆයිබ්‍රෝබ්ලාස්ටර්ස් ප්‍රමාණය වැඩිවීමක් සිද්ධ වෙනවා. අර හයිඩ්‍රොලයිස් කොලජන් කියන එකක් ගත්තොත් එහෙම එතනදී යම්කිසි බෙනිෆිට් එකක් තියෙනවා කියලා විද්‍යානුකූලව පැහැදිලි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් පාවිච්චි කරා කියලා ගැටලුවක් නැහැ. ඔබට පුළුවන් නම් ඔබේ පෝෂණ වෛද්‍යයා හමු වෙලා හොඳ කොලජන් එකක් ඔබට ගැළපෙන කොලජන් එකක් තෝරා ගන්න. ඒක වඩාත්ම යෝග්‍ය කාරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි ඔබ අනිවාර්යයෙන්ම ඔබේ හයිඩ්‍රේෂන් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ දේහයට අවශ්‍ය පරිදි ජලය සපයා දීම සිදු කරනවාද කියන කාරණය පිළිබඳව සැලකිලිමත් වෙලා අවශ්‍ය පරිදි ජලය පානය කිරීමත් කරන්න ඕනේ. මේ මොනවා කරත් ඔබ ඔබේ ආහාරය ගැන සැලකිලිමත් වෙන්න කියන එක තමයි මම මුලින්ම කියන්නේ. මොකද විටමින් කනිජ වගේ දේවල් අපි ටැබ්ලට් එකකින් ගන්නවට වඩා ඔබේ ආහාර වලින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්, අඩු මුදලකට ලබා ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කොලජන් පිළිබඳව යම්කිසි අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔබට ගැටලු තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එක කරා යොමු කරන්න පුළුවන්. අපි ඉදිරි වැඩසටහන් වලදී මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් අරුත්බර වැඩසටහනකින් හමු වෙමි බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමු ගන්නවා. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.